එකක් කරන් ආවා. එතකොට මේ YouTube channel එකෙන් ගෙන හතරවෙනි පස්වෙනි වීඩියෝ එක. එතකොට අද කියලා දෙන්නේ chart pattern එක කියන method එකේ තුන්වෙනි chart pattern එක. ඒ කියන්නේ chart pattern එකේ තුන්වෙනි එක. එතකොට ඒ chart pattern එක ඇත්තටම ගොඩක් වැඩ කරනවා. ඒ කියන්නේ මාකට් එකේ දකින්න තියෙන අවස්ථා ටිකක් අඩුයි. හැබැයි හැදුනොත් වැඩ කරනවා හොඳටම. එතකොට chart pattern එකේ තමයි head and shoulder කියලා chart pattern එක. head and shoulder කියන chart pattern එක සාමාන්‍යයෙන් මේ chart pattern එකට create වෙන්නේ support සහ resistance level දෙකක් අතර. එතකොට support සහ resistance level දෙකක් අතර කියලා කිව්වට වඩා පොඩ්ඩක් මේක තේරෙයි. මාකට් එක මෙන්න මේ වගේ up trend යන මාකට් එක මෙන්න මෙහෙම up trend යන මාකට් එක මෙන්න මෙතන තියෙන සපෝට් ලයින් එක බ්‍රේක් කරගෙන මාකට් එක මෙන්න මේ වගේ හරියටම භාගයක් විතර මාකට් එකට පම්ප් වෙනවා. ඒ පම්ප් වෙන නැවත මාකට් එක මෙන්න මෙතන තියෙන සපෝට් ලයින් එක ටච් කරගෙන නැවත මාකට් එක මෙන්න මෙතන උඩ තියෙන රෙසිස්ටන්ස් ලයින් එක ටච් කර ගන්නවා. නැවතත් මාකට් එක මෙතන තියෙන සපෝට් ලයින් එක ටච් කරලා මෙන්න මෙතන ටච් කරපු මෙන්න මේ පොයින්ට් එකට සමානව හෝ මදක් ඉහළින් හෝ මදක් පහළින් මෙතන ඒ කියන්නේ මෙතන ටච් කරගෙන මාකට් එක නැවත මෙන්න මේ සපෝට් ලයින් එකට එනවා. එතකොට මේ සපෝට් ලයින් එකට ආවට පස්සේ මාකට් එක මෙතනින් පල්ලෙයටම ඩවුන් වෙනවා. එතකොට මේක ඇත්තටම කිව්වොත් පට්ට chart pattern එක කිව්වොත් පට්ටයි. ඉතින් සුපිරිට chart pattern එක වැඩ කරනවා. එතකොට අපිට සාමාන්‍යයෙන් MT එකට එන්න පුළුවන් මෙන්න මෙතනින්. මෙතනින් අපිට හොඳ MT එකක් ගන්න පුළුවන් සහ මෙන්න මේ හරියෙන් අපිට stop loss එකක් තියාගන්න පුළුවන්. සහ මෙන්න මේ හරියෙන් අපිට target තියාගන්න පුළුවන්. හරි. ඕක තමයි ඉතින් අද දවසේ කතා කරන්න ආව chart pattern එක. මම මාකට් එකේ ඔය එකක් වැඩ කරලා තියෙන තරම් පෙන්නන්න. තව දෙයක් කියනකොට මාකට් එකේ දැන් මෙතන මේ chart pattern එක මේක. මෙන්න මේ chart pattern එක මෙන්න මේක මේ විදියටම හැදෙන්න ඕන කියලා නීතියක් නැහැ. ඒ කියන්නේ ඒක අපි අඳුන ගන්න ඕන හැඩේ. හැඩේ අඳුන ගන්න එක තමයි වැදගත්. දැන් මෙතන තියෙනවා head and shoulder එකක්. මේ මෙතන head and shoulder එකක් තියෙනවා. බලන්න හරියට බලලා. ඉතින් එතකොට අතන තිබ්බ වගේ සමාන්තරව ඕනේ නැහැ. දැන් මෙතන මේ හැදෙන chart pattern එක බලන්න මෙන්න මෙතන මම පොඩ්ඩක් මේක කරලා පෙන්නන්නම්. මෙන්න මෙහෙම මෙන්න මෙතනින් මෙතන යනකම් හරි. දැන් මේක මම කලරින් එකක් දාලා පෙන්නන්නම්. මෙන්න මෙතන 4px වගේ දාලා follow වගේ දාන්න. හරි. දැන් මෙතන තියෙන්නේ chart pattern එක තමයි. මෙතන තියෙන්නේ දැන් chart pattern එකක්. හරිද? ඒ වුණාට දැන් අර පල්ලෙන් දිනවා වගේ හරි ගානටම හරි මෙන්න මෙහෙම තියෙන්න ඕන ඕක. නැත්තම් මේ අවුල් නැත්තම් chart pattern එක නෙවෙයි. ඊළඟ මෙන්න මේ ගානම මෙහෙම තියෙන්න ඕන කියලා නියමයක් නැහැ. මේ මාකට් එකේ. හරිද? මොකද මේ මාකට් එක අපිට ඕන විදිහකට වැඩ කරන්නේ නැහැ. අපි මාකට් එකට ඕන විදිහට වැඩ කරන්න ඕන. හරිද? දැන් මෙතනින් මෙහෙම හැදිලා තියෙනවා. මේක chart pattern එක තමයි මේ හැදිලා තියෙන්නේ. හරිද? එතකොට දැන් ඒ කියන්නේ ඔයාලා knowledge එක හදා ගන්න ඕනේ තරම. දැන් මෙතනින් chart එක මෙතන තමයි මෙන්න තියෙන level එක. එතකොට මෙන්න මේ level එකෙන් හරි දැන් මෙතන මාකට් එක ආවා. හරි දැන් MT එකක් ගන්න ඕනේ කිව්වා. හරි දැන් මෙතනින් MT එක ගත්තා. මෙන්න මෙතනින් MT එක ගත්තා දැන්. MT එකෙන් අපි stop loss එක තියාගන්න ඕක මෙන්න මේ හරියකට. stop loss තියාගත්තොත් නොතනින් අපි යට target තියාගත්තා. හරි සරලයි. හරිද? මේ ලොකුවට ඔලුවට අරන් අනේ මේ ට්‍රේඩින් අමාරුයි කියලා හිතාගෙන ඉන්න ඇතින් ජීවිතේට ගොඩේමක් නැහැ ඉතින්. ඉස්සලා කරලා බලන්න. ආසෙයිතේ එකතු වෙන්න. මේ එතකොට ඉතින් මේ හැඩේ කියන්නේ හරියට හැඩේ තමයි මේක. හැබැයි ඒක ඩයාගනල් හොරිසොන්ටල් හැදෙන විදිහ අපිට අදාළ නැහැ. ඒක එහෙමනම් ආවෝ ඒක එහෙම. හරිද? අන්න එතනයි සිද්ධිය තියෙන්නේ. එතකොට මේක තමයි අපි වගේ කතා කරන්න chart pattern එක. හරි. සතුටින් පරිස්සමෙන් ඉන්න. හෙට වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.